to Lifestyle with Koshi. ඉතින් මගේ ඩෝල්ස්ලා ඔක්කොමලාම මම ආදරෙන් පිළිගන්නවා 2022 අලුත් අවුරුද්දේ ඔන්න මම අප්ලෝඩ් කරපු පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඒකත් මම ඉතාලියට ආවේ කොහොමද කියලා තමයි. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහ දන්නවා මම දැන් ජීවත් වෙන්නේ ඉතාලියේ කියලා. ඉතින් මම ඉතාලියට ආපු travel guide වීඩියෝ එක තමයි මේ ඔයගොල්ලන්ට මම අරගෙන ආවිලා තියෙන්නේ. මම හිතනවා රටකට පිටත් වෙන්න ඉන්න කෙනෙක්ට සහ ඒ දේවල් දැනගන්න සහ මගේ ලයිෆ්ස්ටයිල් එකේ දේවල් දැනගන්න කැමති ඔයාලට මේක ගොඩාක් හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් මගේ channel එක ටෙක් දිගටම රැඳිලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න හැකියාව තියෙනවා. ඉතින් මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක්, අලුත් පිටුවක් මගේ හස්බන්ඩ් එක්ක ඉතාලිය රටට ගිහිල්ලා පටන් ගන්න අලුත් ජීවිතයක් පටන් ගන්න තමයි මම මේ ගමනේ යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ මගේ පළවෙනි ෆස්ට් ෆ්ලයිට් එක. ඉතින් මමත් ගොඩාක් එක්සයිටඩ් ඒ වගේම ඔයාලටත් කොහොමද මම ගියේ කියලා ඒ දේවල් පෙන්වන්නත් මම ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ. අපේ හැම ලැගේජ් එකක්ම චෙක් කරලා ඒවල හරියට බලලා ඊට පස්සේ අපේ PCR රිපෝට්ස් බලලා ඒවා නෙගටිව්ද කියලා බලලා ඒ වගේම තව ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා ඒවත් චෙක් කරලා ඉවර වෙලා අපිට බෝඩින් පාස් එකක් ලබා දෙනවා. ඉතින් මේ බෝඩින් පාස් එකේ අපේ ටිකට් අපේ ෆ්ලයිට් එකේ අංකය එතකොට ෆ්ලයිට් එකේ සීට් එක ඒ වගේ විස්තර ගොඩාක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට ෆිල් කරන්න තියෙන දේවල් ඒ දේවල් අපි ෆිල් කරලා දැන් අපි යන්න තමයි හදන්නේ ඇතුළට. ඔව් අපි අද ඉතාලියට යන්නේ කටායාවේ ෆ්ලයිට් එක. ඉතින් මේ ෆ්ලයිට් එක තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. අපි ශ්‍රී ලංකාවේ ඉඳලා කටාර් එයාර්වේස් එකෙන් කටාර් වල අහමඩ් එයාපෝට් එකට ගිහිල්ලා එතන අපිට ට්‍රාන්සිට් එකක් ඉන්න තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එක කටාර් ඉඳලා අපිට ඉතාලියේ ෆෙමිචිනෝ එයාපෝට් එකට යන්න තියෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි. තව ටිකකින් අපි ෆ්ලයිට් එකට යනවා. ඉතින් ෆ්ලයිට් එක ඇතුළට ගියාට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මම යන ෆස්ට් ෆ්ලයිට් එක නිසා ඉතින් මට හැම දෙයක්ම එක්සයිටින් හැම දෙයක්ම මට අලුත් දෙයක්. ඉතින් හැමදේම මගේ හස්බන්ඩ්ගෙන් අහගෙන තමයි මම හැමදේම කරන්නේ. ඉතින් මට මේ ෆ්ලයිට් එකේදී අපිට හම්බුණ මීල්ස් ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. මට ෂූට් කරගන්න බැරි වුණා. මම ඊළඟ ෆ්ලයිට් එකේදී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපිට හම්බ වෙන මීල්ස් මොනවද කියලා පෙන්වන්නම්. කටාර් වල අහමඩ් එයාපෝට් එක කියන්නේ ලෝකෙත් තියෙන නම්බර් 1 එයාපෝට් එකක්. හැම දෙයක් අතින්ම මේ එයාපෝට් එක ස්පෙෂලිටි එකකින් වැඩි. මට ෆස්ට් ෆ්ලයිට් එක විදියට මෙහෙට එන්න ලැබුණේ ගැන ලොකු සතුටක් තියෙනවා. පුදුම ලස්සනක්. අපිට උනේ ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ලංකාවේ ෆ්ලයිට් එක ඩිලේ වුණා පැය එකමාරක්. ඉතින් ඒකෙන් අපිට ට්‍රාන්සිට් පීරියඩ් එක අඩු වුණා. පැය දෙකමාරක් විතර ඉන්න තියෙන ට්‍රාන්සිට් පීරියඩ් එක අපිට පැයක්වත් ඉන්න හම්බුන්නේ නැහැ. විනාඩි 40ක වගේ කාලයක් තමයි එයාපෝට් එක ඇතුලේ ඇවිදලා ඩියුටි ෆ්‍රී එක ඇතුලේ ඇවිදින්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒක නිසා කිසිම තැනක ඩියුටි ෆ්‍රී එකේ බලන්න හම්බුනේ නැහැ ලස්සන දෙයක්. ඉතින් මේ මෙතන මම පිච් එකක් ගත්තා. හරිම ලස්සනයි මෙතන. ඉතින් මට කියන්න වචන නැහැ. ඒ අපි දැක්ක ටික මම දැකපු ටික හරිම ලස්සනයි. මම ආයෙත්
ෆ්ලයි කරද්දි කතාර එයාර්වේස් යනවා කියලා හිතුවා. මට මේ එයාපෝට් එක ඇතුලේ ගොඩාක් ඇවිදින්න ආස නිසා. මේ ඔගොල්ලෝ දකින තැන මේ එයාපෝට් එකේ ගොඩක් ස්පෙෂල් පොයින්ට් එකක්. ඉතින් මෙතන තියෙන මේ Apple machines වලින් අපිට Wi-Fi use කරන්න පුළුවන්. එතකොට අපි phones, laptops charge කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් facilities මෙතනින් අපිට කරගන්න පුළුවන්. අපි දැන් රෝම් වලට යන ෆ්ලයිට් එකට යන්න තමයි හදන්නේ. ගොඩක් ලේට් වෙලා ඉන්නේ. එහෙනම් අපි ආයේ එහෙදි හම්බෙමු. ලංකාවේ ඉඳලා ෆ්ලයිට් එක පැයක් ඩිලේ වුණා. ඉතින් ඒක නිසා මෙහි අපිට ඉන්න දින ට්‍රාන්සිට් ටයිම් එක ගොඩක් අඩු වුණා. ඉතින් දැන් අපි ඉක්මනට ගේට් එකට යන්න ඕනේ. ෆ්ලයිට් එක තමයි කතාරස්. ඉතින් දැන් කෙලින්ම යන්නේ රෝම්. අපි මේ ට්‍රැවල් කරන්නේ COVID-19 සිටුේෂන් එකක් එක්ක. ඒකින්ද ඒගොල්ලෝ අපිට ට්‍රැවල් කිට් එකක් ලබා දීලා තියෙනවා. ඒ ට්‍රැවල් කිට් එක ඇතුලේ මාස්ක් එකක්, එතකොට පොඩි සැනිටයිසර් එකක්, එතකොට ග්ලව්ස් දෙකක්, ඔන්න ඕ වගේ දේවල් ටිකක් ඉන්ක්ලූඩ් කරලා දීලා හැම පැසෙන්ජර් කෙනෙක්ටම ඒගොල්ලෝ ලබා දෙනවා. මං කලින් පෙන්නපු කිට් එක වගේම තවත් පැකේජ් එකක් අපිට ඒගොල්ලෝ දෙනවා. ඒක ට්‍රැවල් එකේදී අපිට අවශ්‍ය වෙන දේවල් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා ලිප් බාම් එකක්, ස්මෝල් සයිස් ලිප් බාම් එකක් තියෙනවා. ඒ වගේම තව තියෙනවා ටූත් පේස්ට් එකක් තියෙනවා. එතකොට ටූත් බ්‍රෂ් එකක් තියෙනවා. එතකොට තව තියෙනවා සොක්ස් දෙකක් තියෙනවා. අයි මාස්ක් එකක් තියෙනවා. එතකොට most important දේ තමයි ear buds දෙකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම important වෙනවා මේ travel එක අතරතුරේදී. ඔයාලට මේ ගොඩාක් ලස්සනට ලයිට් දාලා පේන්නේ කටාර් රාජ්‍ය තමයි. ඉතින් හරිම ලස්සනයි කටාර්. ඉතින් ලස්සනට පේනවා මේ විදිහට. ෆ්ලයිට් එක දැන් ගොඩාක් උඩින් ඉන්නේ ෆ්ලයි කරලා. ඉතින් අපි දෙන්න ආවේ රෑ ෆ්ලයිට් එකක, නයිට් ෆ්ලයිට් එකක නිසා මට මගේ ෆස්ට් ෆ්ලයිට් එක වුණාට ගොඩාක් අර ලස්සන බලාකුළු අතරින් පේන අහස, ඒ දේවල් බලන්න හම්බුන්නේ නැහැ. ඉතින් නෙක්ස්ට් ෆ්ලයිට් එකේදී මම අනිවාර්යයෙන්ම උදේවරුේ ෆ්ලයිට් එකක් දාගෙන මමත් ඒ දේවල් බලලා අනිවාර්යයෙන්ම ඔයාලටත් ඒ දේවල් පෙන්වන්න පොරොන්දු වෙනවා. ඔයාලට මම දැන් මේ පෙන්වන්නේ ෆ්ලයිට් එකේ යන මැප් එක තමයි. ඉතින් අපිට තව පැය 4මාර්ග කාලයක් තියෙනවා දෝහා කටාරේ ඉඳලා රෝම් වලට යන්න. ඉතින් මේ මැප් එකකින් සඳහන් වෙන්නේ ඒ ෆ්ලයිට් එක යන විදිහ තමයි. ඔයාලා මේ දකින්නේ අපි දැන් දෝහා කටාරේ ඉඳලා රෝම් වල යන ෆ්ලයිට් එකේදී අපිට හම්බුන මීල් එක. අපි පාන්දර ෆ්ලයිට් එක යන නිසා අපිට බ්‍රෙක්ෆාස්ට් එක තමයි හම්බ වුනේ. ඉතින් ඔයාලට පේන්නේ මේ හම්බුන මීල් එක තමයි. හම්බ වෙන කෑම ගැන ඔයගොල්ලන්ට කිව්වොත් අපිට හම්බ වෙනවා ෆෘට්ස් හම්බ වෙනවා පොඩි කප් එකක. ඒ වගේම ඔරෙන්ජ් පුඩින් එකක් හම්බ වුණා. ඒ වගේම බ්‍රෙඩ් එකක් හම්බ වෙනවා. ඒ වගේම තව හම්බ වෙනවා අපිට මීල් එකක් හම්බ වෙනවා. ඒකේ eggs, එතකොට sausages and potatoes තමයි තියෙන්නේ. ඒ වගේම water bottle එකක් හම්බ වෙනවා, spoons හම්බ වෙනවා. අපිට ඕනම juice එකක් අපිට ඉල්ල ගන්න පුළුවන්. ඒගොල්ලෝ ළඟ තියෙන juice එකක් අපිට ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම coffee ඕනනම් coffee, tea ඒ ඕන දෙයක් ඉල්ල ගන්න පුළුවන්. අපේ කැමැත්ත පරිදි ඕනම කෑමක් අපිට ඉල්ල ගන්න පුළුවන්.
ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා අපිට ෆ්ලයිට් එක යන්න තියෙන අනිත් වෙලාවෙදී හොඳ නිින්දක් දැම්ම අපිට හම්බ වෙලා තියෙන බ්ලැන්කට් එකක් පෙරවගෙන එතකොට පිලෝ එකක් යූස් කරලා හොඳ නිින්දක් දැම්මා. ඔන්න මම ඉතාලියට ආවා. ඉතින් මට ඉතාලියට ආපු ගමන් ඉතාලියට අඩිය තිබ්බ ගමන් දැනුණු පළවෙනි ෆීලින් එක තමයි සීතල. මට එළියෙන් හීතලක් දැනුණා ෆ්ලයිට් එකෙන් එළියට එද්දිම මට ඒක පුදුම විදියට දැනුණා. පුදුම සීතලක්. ඉතින් I am so exciting. සීතලත් එක්ක සහ අනිත් දේවලුත් එක්ක ඉතාලිය දකින්න අලුතෙන් ජීවිතේ පටන් ගන්න මගේ හස්බන්ඩ් එක්ක. ඉතින් මේ හැම දෙයකම මම ගොඩාක් excited. ඉතින් හැම දෙයක්ම මම ඉස්සරහට වෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ. අපි ෆ්ලයිට් එකෙන් ආවට පස්සේ එයාපෝට් එකට යන්න තියෙනවා පොඩි ට්‍රේන් එක නැගලා අපිට. ඉතින් ඒක ඔටෝ ඔෆ් ඔන් වෙන්නේ ඒක ඩ්‍රයිවර් කෙනෙක් නැතුව තමයි වැඩ කරන ට්‍රේන් එකක්. ඉතින් ඒකත් මට ලොකු අත්දැකීමක්. මම ඒකටත් ගොඩක් ආස වුණා. ඉතින් අපි දැන් මේ ට්‍රේන් එකේ යන විදිය තමයි මේ ඔයාලට මම දැන් මේ පෙන්නන්නේ. ඔයාලට මට තව කාරණයක් කියන්න තියෙනවා. මේ මුළු ට්‍රැවල් එකේදී මම ඇඳපු ෆේස් මාස්ක් ගැන. protecto.lk කියන Instagram page එකෙන් තමයි මේ ෆේස් මාස්ක් මට එව්වේ. ඉතින් ගොඩක් සේෆ්, ගොඩක් හොඳ ෆේස් මාස්ක් ඔයගොල්ලන්ට එයාලගේ page එකෙන් ලබා ගන්න පුළුවන්. එයාලගේ page එක මම description box එකේ link කරලා තියෙන. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔයගොල්ලෝ check කරලා බලන්න. අපි දැන් අපේ හැම ලැගේජ් එකක්ම අපි දෙන්නගේ හැම ලැගේජ් එකක්ම